ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරන ගමන් ක්‍රිකට් ලයිව් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වර්ෂය තුලදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරඟාවලිය අතරින් ආසියානු කුසලාන තරඟාවලිය ඉතාමත් වැදගත් තැනක් ගන්න තරඟාවලියක් වෙනවා. ඉතින් මේ තරඟාවලිය ගත්තොත් ආසියානු ක්‍රිකට් කවුන්සිලේ නව සභාපතිවරයා ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති මොහ්ෂින් නක්වි පත්ව තිබෙන බවට තමයි වාර්තා වෙන්නේ. ඒ මෙතෙක් එමුදුරේ කටයුතු කරපු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වෙනුවට. වාර්ෂික මහසභා රැස්වීමේදී නවපත්වීම තහවුරු කෙරුණු අතර ඔහු එමුදුරේ වසර 2ක කාලයක් කටයුතු කිරීමට නියමිතයි. 2025 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරඟාවලිය සාර්ථක ලෙස පැවැත්වීම නව සභාපතිවරයාට පැවරෙන ප්‍රධානතම වගකීමක් බවට පත්වලා තියෙනවා. ඒ තරඟාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඉන්දු පාකිස්තාන දේශපාලන අර්බුද හේතුවෙන් තරඟාවලිය වෙනත් රටකදී පැවැත්වීමට තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ අනුව තරඟාවලිය ශ්‍රී ලංකාවේදී හෝ එක්සත් අරාබි එමිරාජ්‍යයේදී පැවැත්වීමට කටයුතු කරන ඇති බවට තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ තරඟාවලිය පිළිබඳව වගේම ක්‍රිකට් පිටියේ අලුත් වෙන නවතම තොරතුරු දැන ගැනීමට අපිව subscribe කරලා bell button එක click කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම ක්‍රීඩාශීලී සුබ දවසක්.